දවසක් භික්ෂූන් වහන්සේලා සත්නමක් බුදුරජාණන් වහන්සේ බැහැදකීමට යන ගමනේදී හවස් වන විට එක් විහාරයකට වැඩම රාත්‍රී ගත කිරීමට තීරණය කරා. ඒ විහාරයේ සිටි ස්වාමීන් වහන්සේලා ඒ විහාරයේ තිබූ ගල් ලෙනක් පෙන්වා උන් වහන්සේලා සත්නමට අවශ්‍ය පරිදි සකස් කර දුන්නා. පසුව ආගන්තුක ස්වාමීන් වහන්සේලා සැතපීමට සැරසුණා. මහරෑ හදිසියෙම කුළු ගෙඩියක් පමණ විශාල ගලක් පෙරළී ඇවිත් ලෙනෙහි දොරටුව මුළුමනින්ම වැසී ගියා. විහාරවාසී භික්ෂූන් වහන්සේලා මේ බව දැනගෙන ගමේ අයිද ගෙන්වලා මේ ලෙනෙහි සිරවී සිටින භික්ෂූන් වහන්සේලා බේරා ගැනීමට විශාල මහන්සියක් දැරුවා. නමුත් ඔවුන් කොතරම් වෑයම් කළත් දින 7ක් යනතුරුම එම ගල මදක් හෝ සොලවා ගැනීමට නොහැකි වුණා. ලෙන තුල සිර වූ භික්ෂූන් වහන්සේලා 7 දෙනා දින 7ක් පුරාම බඩගින්නේ සිටමින් මහත් දුකක් විඳින්න සිදු වුණා. 7 වෙනි දවසේ ආශ්චර්යයෙන් වගේ ගල තනිවම පෙරළී ගියා. ලෙනින් පිටතට පැමිණි භික්ෂූන් වහන්සේලා මේ විදි පාප කර්මය බුදුරජාණන් වහන්සේගෙන්ම දැනගන්න ඕනේයි තීරණය කළා. උන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ තමන් අත්විදි සියලු කරුණු පිළිවෙලින් බුදුරජාණන් වහන්සේට පැවසුවා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාලා: මහණෙනි, ඔබලා මේ විපාක ලැබුවේ තමන් විසින්ම කරන ලද කර්මයකටයි. අතීතයේ බරණැස කොපළු දරුවන් 7 දෙනෙක් එකතු වී සතිය බැගින් 7 වරක් ගවයන් රැක බලා ගත්තා. දිනක් ඔවුන් ගවයන් කවා එන අතරමැදදී විශාල තලගොයෙක් දැක ඌ පසුපස හඹා ගියා. තලගොයා බියටපත් වී එක් තුඹසකට රිංගුවා. මේ තුඹසේ සිදුරු 7ක් තිබුණා. දරුවෝ කතිකා කරගෙන අපට දැන් මෝ අල්ලා ගැනීමට නොහැකි. හෙට ඇවිත් අල්ලා ගනිමයයි කියා එකිනෙකා අතිකොළ මිටිගෙන විත් සිදුරු 7ම වසා දැමුවා. දෙවැනි දවසේ ඔවුන්ට තලගොයා ගැන අමතක වී තිබුණා. පසුව නැවතත් එම කැලේ පෙදෙසෙහි ගවයන් එළවාගෙන එන විට තුඹස දැක ඒ ගැන සිහි වුණා. ඒ තලගොයා කුමක් වී ඇද්දැයි සිතූ ඔවුන් තමන් වසා දැමූ සිදුරු විවෘත කළා. එවිට 7 දිනක් බඩගින්නේ සිටි තලගොයා ජීවිතය පිළිබඳ ආශාව පවා නැති වී ඇට සැකිල්ලක් මෙන් වෙවුලමින් පිටතට නික්මුණා. ඒ දුටු දරුවන්ට අනුකම්පාව උපන් නිසා අපි මේ තලගොයා මරන්නේ නැහැ. 7 දිනක් බඩගින්නේ සිටියායයි කියා උගේ පිට පිරිනැද සැපසේ යන්නේයයි කියා නිදහස් කර හැරියා. මහණෙනි, ඔවුන් තලගොයා නොමැරූ නිසා නිරේ නොදෙවී ගියා. නමුත් සතියක් එක දිගට තලගොයා සිර කළ කර්මයේ විපාක වශයෙන් ආත්ම භව 14ක් පුරා 7 දිනක් බැගින් ඔබලාට බඩකින්නේ සිටීමට සිදු වුණා. මහණෙනි, ඔබලා එකල කොපළු දරුවන් වී මේ කර්මය කළායයි බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නය විසඳුවා. ඔබ අප සියලු දෙනා තේරුම් ගත යුත්තේ අහසෙහි ඉහළට හෝ මොහොතෙහි පතුලට හෝ පර්වතයන්ගේ මැදට ගොස් හෝ පව් කළ කෙනෙකුට ඒ පවෙන් මිදීමට හැකි තැනක් මේ ලෝකේ නැති බවයි.